අද අපි කොරියානු හෝඩියේ ඉතිහාසය සහ ඒ විශේෂත්වය පිළිබඳ සොයා බලමු. ඉතින් මුලින්ම ගවේෂණය ආරම්භන්න ක්ලික් කරන්න. ඉතින් මෙතන ගවේෂණ කලාප 4ක් තියෙනවා. භාවිතය, නිර්මාණය, විද්‍යාව, ලිවීම. ඉතින් අපි මුලින්ම භාවිතයට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. කොරියානු භාෂාව ලෝකයේ මිලියන 75කට අධික පිරිසක් භාවිතා කරන සුන්දර භාෂාවකි. අපි ඉදිරියට ගිහින් බලමු. කොච්චර පිරිසක් භාවිතා කරනවද? අයියෝ මං එක ඉක්මනට කියවනේ. මට හැබැයි මතක නැහැ. කමක් නෑ අපි මිලියන 10 දීලා බලමු. ඒ උත්තරේ නම් වැරදුනා. කමක් නෑ අපි මිලියන 75 දීලා බලමු. හරි. ඒ උත්තරේ හරි. අපි ඊළඟට යමු නිර්මාණයට. හංගල්. කොරියානු හෝඩිය හඳුන්වන්නේ හංගල් ලෙසයි. මේ 1443 දී සේජොන් රජතුමා නිර්මාණය කළා. අපි ඉදිරියට ගිහින් බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. හංගල් නිර්මාණය කළේ කවුද? සේජොන් රජතුමා, නිව්ටන්. ඒ උත්තරේ නම් මට මතකයි. සේජොන් රජතුමා. ඉතින් ඊළඟට අපි යන්න හදන විද්‍යාවට. හැඩතල අකුරු නිර්මාණය කර ඇත්තේ ශබ්දය උච්චාරණය කරන විට මුඛයේ සහ දිවේ හැඩ යනුවයි. මේ ඉතා විද්‍යාත්මකයි. අපි ඉදිරියට ගිහින් බලමු. අකුරු නිර්මාණයේ කුමක අනුවද? මුඛයේ හැඩ අනුව. ඒ උත්තරේත් හරි. අපි ඊළඟට යන්න හදන්නේ ලිවීමට. කුට්ටි ක්‍රමය. ඉංග්‍රීසියෙන් පේලිය ලියනවා වෙනුවට කොරියානු අකුරු බ්ලොක්ස් ලෙස ලියනු ලැබේ. අපි ඉදිරියට ගිහින් බලමු ප්‍රශ්නේ මොකක් වෙයිද කියලා. කොරියානු අකුරු ලියන්නේ කොහොමද? බ්ලොක් ලෙස. හරි. අපි ඊළඟට අවසාන සමාලෝචනයට ගිහින් බලමු ඒකේ මොකද තියෙන්නේ කියලා. සුපිරි වැඩක්. ඔයා කොරියානු භාෂාවේ මූලික කරුණු සියල්ල සාර්ථකව ගවේෂණය කළා. දැන් ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් අපි පාඩම අවසන් කරන්න ක්ලික් කරමු. හරි. අපේ අද පාඩම අවසන්. ඉතින් ආයෙත් තවසක ඉක්මනට හමු වෙමු. බයි බයි. ලංකාවේ අංක 1 ස්ටඩි ඇප් එක මාස්ටර් ඇප් සමග අනාගත ඩිජිටල් අධ්‍යාපනය අදමාත් විදින්න.